ජීවමාන වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම නාමෙන් අද දවසේ මම ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා. ස්වාමින් වහන්සේගේ ප්‍රීතිය සතුට සමාදානය සමග දෙවියන් වහන්සේගේ සියලුම ආශිර්වාද පිරුණු දවසක් වේවා කියලා. ආමෙන්. ප්‍රමෝන්තින අපි දේව වාක්‍ය ධර්ම ක්‍රියා පළවෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදයට නමු සුද්ධාත්මයන් වහන්සේ නුඹලා කෙරේ පැමිණි කල නුඹලා බලය ලබන්නෝය. එවිට නුඹලා ජෙරුසලමේද මුළු යුදෙයේද සමාරියේද පොළොවේ සීමාව දක්වාද මාගේ සාක්ෂිකාරය වන්නෝයයි කීසේක. ආමෙන්. ප්‍රමෝන්තින අපි මේකට මාතෘකාව කරලා ගනිමු. බලය අවශ්‍ය වන්නේ කුමකටද? බලය අවශ්‍ය වන්නේ කුමකටද? ආමෙන්. කරමයි මාතෘකාව. ප්‍රමෝන්තනේ අපි පෙන්තකොස්ත දවස් අපි පසු කරා. අපි පෙන්තකොස්ත ගැන අපිට යම් කිසි ආකාරයක දැනගැන්මක් තිබෙනවා. අපි දන්නවා පෙන්තකොස්ත දවසේදී කුමක්ද සිදු වුණේ කියන එක. නමුත් පෙන්තකොස්ත දවසට පෙර යේසුස් ක්‍රිස්තුස් වහන්සේව ඔලිව කන්දේදී උන්වහන්සේගේ ස්වර්ගයට උන්වහන්සේ ඔසවන මොහොතේදී ස්වාමීන් වහන්සේ සුද්ධාත්මයන් වහන්සේගේ බලය ගැන කතා කරපු එක වචනයක් තමයි මම ඔයගොල්ලන්ට මේ කියන්නේ. එතන 8 වෙනි පදයේ කියනවා සුද්ධාත්මයන් වහන්සේ නුඹලා කරේ පැමිණි කල නුඹලා බලය ලබන්නෝය. ප්‍රමෝන්තිනි තාම පැහැදිලි යේසුස් වහන්සේ ගෝලන්ට කිව්වේ මොකද්ද? සුද්ධාත්මයන් වහන්සේ නුඹලා කරේ පැමිණුනාම නුඹලා බලය ලබනවා. දැන් ප්‍රේමවන්තනේ ඇයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කිව්වේ සුද්ධාත්ම වහන්සේ ආකාර බලය ලබනවා කියලා? ඒ වෙනකම් ගෝලයන්ගේ ජීවිතේ ආත්මයන් වහන්සේගේ බලය තිබුණේ නැහනේ. ඒ නිසා නෝන්ගේ ජීවිතේ විවිධ හැලැප්පීම් සමග අඩුපාඩු ඇතිව කලකිරිලා අධෛර්ය වෙලා අපි දකින්නට ඕන නැවත තමන්ගේ පුරුදු රැකියාවන් වලට යන්න පබවන් තීරණ ගත්තා ආකාරයේ ගියව ආකාරයේ ඔවුන්ට ඔවුන්ගේ ගැලීමේ ජීවිතයේ සාක්ෂ්‍ය ආරක්ෂා කරගන්නට අභ්‍යන්තරික බලයක් නැති එක ගැන තමයි මෙතන තිබෙන්නේ. ඒ නිසා තමයි උන්වහන්සේ කතා කරේ ආත්මයන් වහන්සේ ආවම නුඹලා බලය ලබනවා කියලා. ඒ කියන්නේ ශරීරයට නොවේ ආත්මයට. අතුලාන්ත මිනිස්සු කියලා පාවුතුමා කියනනේ. ඒ අතුලාන්ත මනුෂ්‍යව බල ගන්නන්නේ. ඒ කියන්නේ අපේ ආත්මය බල ගන්නවන්නේ සුද්ධාත්මයන් වහන්සේ. එනිසා සුද්ධාත්මයන් වහන්සේ එන්නේ අපේ ඔළුවටවත් අතට පයට එම නෙවෙයි, ඇඟට එම නෙවෙයි. අපි දකිනවා සමහර කට්ටිය සුද්ධාත්ම ලැබුවා කියලා ඔළුව අර දේවාලේ කපුවාගේ කරකෝගෙන යනවා. එහෙම නැත්නම් අත් දෙක දැඩි ලෙස වෙවුලන අමුතු විදිහට නටනවා. ඇඟට මේ අර යක්කෝ ආවසුනා වගේ ආවසෙන. ඉතින් මේ එකක්වත් සුද්ධාත්මගේ ක්‍රියාවන් නෙවෙයි ප්‍රේමවන්තනේ. ඒ මනුෂ්‍යයා විසින්ම හදාගත්තා ක්‍රියාවන් කියලා තමයි මටනම් පේන්න තියෙන්නේ. මම පිළිගන්නේ එහෙම තමයි. ඒ සුද්ධාත්මයන් වහන්සේගේ ක්‍රියාවන් අපිට මේ ක්‍රියාපතට අපි කියවද්දී අපි එහෙම දකින්නේ නැහනේ. ඔවුන් එහෙම ඔළුව ඔල්ලගෙන ගියා. ඔන්න එහෙම අත් දෙක වෙවුලුවා. ඇඟට අමුතු මේ පණක් ලැබිලා වගේ නැත්නම් කරන්ට් එක වැදුනා වගේ දැඟලුවා. එහෙම අපි දකින්නේ නැහනේ. ඔවුන් විවිධ භාෂාවලින් කතා කරගෙන අපි ක්‍රියාපතේ දකින්නේ. ඒ සුද්ධාත්මයන් වහන්සේ එන්නේ ඇතුළාන්තයට, එළියට නෙවෙයි. පැහැදිලිද? ඒ නිසා ඔයාගේ ජීවිතේ තාමත් තිබුණා නම් මේ මොකක් හරි කායින් හරි කොපි කරගත්ත දෙයක්, මේ වෙවුලන ස්වභාවයක්, මේ නටන ස්වභාවයක්, ඔළුව කරකවන ස්වභාවයක්, මේවා මම හිතන්නේ ආත්මයන් වහන්සේට එකඟ නැති දේවල්. ඒවා ඔතුල ඉන්නවද නැද්ද කියලා තීරණය කරගන්න ඕනේ ඔයයි. මෙතන කියන්නේ බලයක් ගැන. නැටීමක් ගැන නෙවෙයි, බලයක් ගැන. මම දකින සමහර අය සුද්ධාත්මයන් වහන්සේව වීලුට ලක් කරනවා. සමහර දේවගතිරු පවා. අර එක දේවගතිරෙක් ඉන්න පයින් මේ කරද්දී ඇදගෙන වැටෙනවා. ඒක කියන ආලේපය කියලා. ඉතින් මට නම් දන්නේ නැහැ මෙහෙම වෙනවද කියන එක. මොකද එහෙම දේවල් මගේ ජීවිතේ මම අත්දැකලත් නැහැ, මම පිළිගන්නේ නැති නිසා. දැන් සුද්ධාත්මය කියන්නේ ඇතුළාන්තට එන බලයක්. ඇයි මොනවටද බලය ඕනේ? අපි දැන් බලන්නේ ඒකනේ මොනවටද බලය ඕනේ? බලයක් අපිට අවශ්‍යයි ක්‍රිස්තුස් වහන්සේ නිසා පළමුවට ජීවත් වෙන්න. බලයක් නැතුව අපිට ක්‍රිස්තුස් වහන්සේ නිසා ජීවත් වෙන්න බෑනේ. ක්‍රිස්තුස් වහන්සේ නිසා ජීවත් වෙනවා කියන්නේ මහා ලොකු කැපීමක් වගේම ලොකු සටනක් නේ. ඒකනේ ඇත්ත කතන්දරේ.
තේරුණාද? ඒ ක්‍රිස්තුස් වහන්සේ නිසා ජීවත් වෙන්න අපිට මේ ලෝකේ බලයක් ඕනේ. ඉතින් ඒ බලය දෙන්නේ සුද්ධාත්මයන් වහන්සේ. ගෝලයන්ගේ ජීවිතයේ සුද්ධාත්මය ලැබුවම ඒක දකින්න ඉතින් පැහැදිලි. උන්ගේ බලය ලැබුවානේ. දැන් ස්වාමීන් වහන්සේ කියනවා බලය ලැබුවාට පස්සේ මොනවද වෙන්නේ? නුඹලා ජෙරුසලමේදී මුළු යුදේයේද සමාරියේද පොළොස් සීමා දක්වා මාගේ සාක්ෂිකාර වෙනවා. නුඹලා පොළොස් සීමා දක්වා යුදේ සමාරියේ ඊශ්‍රායලයේ පොළොස් සීමා දක්වාම නුඹලා මගේ සාක්ෂිකාර වෙනවා. අපිට සාක්ෂිකාර ජීවිත ජීවිතෙන්ට අපේ ශක්තියෙන් බෑනේ. අපගේ කියාවෙන් අපගේ බල පුළුවන් කරමින් පුළුවන්කමක් නැහැනේ. අන්න ඒකට තමයි මේ සුද්ධාත්මය අපිට දෙන්නේ. තේරුණාද? එතන කියනවා උන්වහන්සේ කියන බලය කියලා. බලය දෙන්නේ උන්නෝකටයි. සාක්ෂියක් ඇති ජීවිතෙන්ට. ඔබ ඉන්න ප්‍රදේශෙට, ඔබ ඉන්න සභාවට, ඔබ ඉන්න නිවසේට ඔබ සාක්ෂියක්. ඔබ ඊතරනම් ගැලීමට වෙලා ඉන්නේ. ඔබ සුද්ධාත්ම ලැබපු කෙනෙක් නම්, එන ඔබ බලය ලබාපු කෙනෙක්, සුද්ධාත්ම බලය ලැබපු කෙනෙක්. ඒ දීලා තියෙන්නේ සාක්ෂියක් වෙන්න. තේරුණාද? ඒ අනිත්‍ය පාගන්න නෙවෙයි, සුද්ධාත්ම නැතිව පාගන්න නෙවෙයි. අපි දකින සමහර කට්ටිය සුද්ධාත්ම ලැබුවට පස්සේ අනිත්‍යට කියන උඹලට සුද්ධාත්ම නැහැ, උඹලත් එක්ක මට එහෙම ලොකු සම්බන්ධයක් නැහැ කියලා මෙහෙම කියන අයත් ඉන්නවා. ඒක ඇවිල්ලා ඇත්තටම දෙවියන් වහන්සේ අනුමත කරන දෙයක් නෙවෙයි. සුද්ධාත්ම දෙන්නේ තමත් අය පාගන්නත් ඔබට උසස් වෙන්නවත් නෙවෙයි. ඔබ බල ගන්නවන්න. පළමු කොට ඔබ බල ගන්න මොකට සාක්ෂියක් වෙන්න. උන්වහන්සේ නිසා සාක්ෂිකාරයෙක් වෙන්න. ඔබගේ නිවසට, ඔබගේ ගමට, ඔබගේ ප්‍රදේශයට, ඔබගේ නගරයට පොළොස් සීමා දක්වාම සාක්ෂිකාරයෙක් වෙන්න. අද සමහර අය ගැලීම ලබලා තමන්ගේ නිවසට සාක්ෂියක් වෙලා නැහනේ. තමන්ගේ සභාවට සාක්ෂියක් වෙලා නැහනේ. සුද්ධාත්මය ලැබුවාට වැඩක් වෙලා නැහනේ. අන්‍ය භාෂාවෙන් කතා කරන දෙවියන් කොට ඇවිල්ලා බෑ සාක්ෂියක් වෙලා නැහනේ. සාක්ෂියක් වෙන්න ඕනේ. බොහෝ අය කැමති අන්‍ය භාෂාවම කතා කරගින්ට. ඒ බොහෝ අය කියනවා මේ අපි අන්‍ය භාෂා කතා කරන අපි දිගටම කතා කරනවා. ඔව් කතා කරන්න ඒක කිසිම ගැටලුවක් නැහැ. ඔබට දුන්නේ අන්‍ය භාෂා කතා කරන්න තමයි. හැබැයි ඔබට අන්‍ය භාෂා දුන්නේ මේ උඩුඟු වෙන්න අහංකාර වෙන්න නෙවෙයි. ඒක හොඳට මතක ගන්න. ඒක දෙවියන්ත් එක්ක කතා කරන රහස් සම්බන්ධතාවයේ වචනයක්. එනිසා ඔබ අන්‍ය භාෂා කතා කරමින් තවත් අය පාගන්න හදන්න එපා. සමහර කට්ටිය එහෙම පාගනවා කියලාත් මම දන්නවා. එමා ඉන්නවා. ඉතින් ඒ නිසා සුද්ධාත්මය ඇවිල්ලා බලයක්. බලය මෙතන පැහැදිලි කියන මොනවාද බලය දුන්නේ? බලය දුන්න උඩුඟු වෙන්න අහංකාරය නෙවෙයි සාක්ෂියක් වෙන්න. එහෙනම් ක්‍රිස්තුස් වහන්සේ නිසා ජීවත් වෙමින් ක්‍රිස්තුස් වහන්සේ නිසා සෑම තැනකම සාක්ෂිකාරයෙක් වෙන්න. උන්වහන්සේ කියනවා පොලිස් සීමා දක්වාම ඔබලා මගේ සාක්ෂිකාරය කියලා. ඉතින් සාක්ෂියක් වෙන්න සාක්ෂිකාරයෙක් වෙන්න නම් බයිබලීය දැනගැන්මක් නෙමෙයි ඕනෙලා තියෙන්නේ. අභ්‍යන්තරික බලයක් අපිට ඕනලා තිබෙන්නේ. ඒ අභ්‍යන්තරික බලය, සුද්ධාත්ම බලය තමයි අපිට ඒකට අත්‍යවශ්‍යලා තියෙන්නේ. ඒ නිසා තමයි උන්වහන්සේ පැහැදිලි කිව්වේ නුඹලා නතරලා හිටපල්ලා ඊයලියෙන් බලය ලැබුණාම නුඹලා මගේ සාක්ෂිකාර වෙන්න යනවා. නුඹලා බලවත් වෙන්න යනවා. අන්න ඒ සාක්ෂිය බලවත් වෙන්නේ උපබැටෙන්නේ ඒක වඩා ස්වාමීන් වහන්සේ ප්‍රසන්න කරනට පත් වෙන්නේ මේ ඇතුළාන්ත බලය ඔබගේ ජීවිත ක්‍රියාත්මක කරන විට ඇසෙනවන්තය. ඒ නිසා ඔබ ක්‍රිස්තුස් වහන්සේ නිසා ජීවත් වෙන්න නම් ඔබ ක්‍රිස්තුස් වහන්සේගේ සාක්ෂිකාරයෙක් වෙන්න නම් ඔබ අනිවාර්යයෙන්ම සුද්ධාත්මය ලබාගත යුතුමයි. ඒක අභ්‍යන්තරයට ඇතිවෙනව අභ්‍යන්තර දෙන්නව මහත් වූ බලය බව මේ වචනේ ඉතා පැහැදිලිව කියනවා. අපි ආඥා කරමු. ප්‍රේමවන්ත දෙවි පියාණන් උතුම් වචනේ සංස්කෘති කරමු. වචනේ අනුව ස්වාමිනී ඔබ වහන්සේගේ ආත්මය අපට දී තිබෙන්නේ අපගේ අභ්‍යන්තරික මනුෂ්‍ය බලවත් කරන බැවින් ඒ බලවත්කම දකින්ට වචනාන සෙනකට බාහිර ප්‍රකාර කළ මැනව. විලනේ යේසුස් ක්‍රිස්තුස්ගේ මුතුන් නාමයෙන්. ආමෙන්.